උදේ ගත්තා. ඊට පස්සේ අපි ඉතින් guys ඔන්න එහෙනම් අද අපි ආවා හෙෂයිගේ අලුත් මියුසික් වීඩියෝ එකේ ලොකේෂන්ස් ටික චෙක් කරන්න. අපි දැන් ඉන්නේ නිගම්බෝ. බ්‍රෝ මොකද්ද මේ ලොකේෂන් එක? රුවීෂ්. ඉතින් අපි රුවීෂ් හොටෙල්. wow nice. B2Boy scene එකේ ඉන්නේ. B2Boy තමයි ඉස්සර trending music videos කරන්නේ ලංකාවේ. ඉතින් පොඩි වැකේෂන් එකකට මාත් ඉන්නේ. B2Boy ඉන්නේ වැකේෂන් එකේ. This is Sri Lanka bro. ශ්‍රී ලංකන් වයිබ්. ඉතින් අපිට තව ලොකේෂන්ස් ටිකක් චෙක් කරන්න තියෙනවා. ඉතින් හෙෂයි මොකක්ද වාට කියන්න තියෙන්නේ? B2Boy දැන් මාසෙකට කලින් වැකේෂන් ආවේ. මම අද තමයි ආවේ මේ මියුසික් වීඩියෝ ෂූට් එකට. ඉතින් අපි ෂූට් කරනවා මේකට DKM ඉන්නවා. ඒ වගේම අපි දන්න ලංකාවේ first rapper Shiraz Rude Boy අද අපි අතර නැහැ. එයා මේ song එකට voice කරලා තියෙනවා. ඒ වගේම පසි ඉන්නවා. අලුත් talent එකක් තියෙන rapper කෙනෙක්. Music produce කරේ Adi Beats and Rami. ගොඩක්ම මේක tourism based music video එකක් ලංකාවට visit Sri Lanka theme එක ඇතුලේ තමයි අපි music video shoot කරන්නේ. මම හිතනවා ගොඩක් හොඳ music video එකක් වෙයි කියලා. ඉතින් මේ කට්ටියම එකතු වෙලා ලස්සන music video එකක් කරන්නේ හෙට. අපිට මෙතන ලයිට්ස් පොඩ්ඩක් දාන්න පුළුවන්ද මේ ලයින් එක ගන්න පුළුවන් හොඳටම මේ ෆ්‍රේම් එකත් ගන්න හිතාන ඉන්නවා මෙතන නියමයි ලොකේෂන්ස් චෙක් කරනවා පොඩි බඩගින්නක් ගාවා අපි ආවා සෙරන්ඩිප් එකට Sri Lankan food bro Sri Lankan cheers bro Vietnam නිගම්බෝ yeah අවුරුදු 5කට පස්සේ මගේ අලුත් ට්‍රැක් එකක් එන්නේ. ඉතින් මියුසික් සීන් එකේ අවුරුදු 16ක් 17ක් වෙනවා. ෆස්ට් සෝං එක 2009 අටේ පන්තිය. ඒ වගේම මල්හීන. ඒ කවුද හිටියේ? සිතුවිලි හිරිපොද, වයිට් ඇන්ගල්ස් කරේ. ඉරාජ් කරේ ෆස්ට් සෝං එක අටේ පන්තිය ෆීචරින් නටාෂා. ලිරික්ස් කරේ වසන්ත දුග්ගානාරාල. ඒ වගේම සෙකන්ඩ් එක වයිට් ඇන්ගල් කරේ සිතුවිලි හිරිපොද. ඒ වගේම තර්ඩ් එක මල්හීන රදීෂ් වන්දබාන. හතරවෙනි එක මට මතක විදියට ඩෙලෝන් කරා ඩුබයි වල බර්ජල් ඇරබ් 7 star hotel එකේ shoot කරේ. ලංකාවේ trending number 1 ආවා. ඒ දවස්වල trending tab එකට ගොඩක් අලුත් කාලයක්. ඊට පස්සේ තව song එකක් කරා කයිස යකා එක්ක. ඒක කොවිඩ් වල කරේ අපි කරේ animation video එකක්. ඉතින් ඊට පස්සේ කරන පළවෙනි track එක මම හිතන්නේ අවුරුදු 5කට පස්සේ. Cheers guys. ඉතින් guys ඔයගොල්ලෝ පේනවා හවසට තියෙන මීගමේ vibe එක මොන වගේද කියලා. ඉතින් මීගම කියන්නේ මගේ ගම. මාර vibe එකක් තියෙන්නේ. ජපාන් වල ඉඳලා ආයි shoot කරා. ටෝකියෝ ගාන වීඩියෝ එක. දැකලාද කියලා. Respect it. අපිට බෙඩ් එකෙත් ඕන්න සීන්ස් දෙයක් ගන්න පුළුවන්. මෙතනත් හොඳයි යා. ඔව් ඒක අරන් ඔව් බිකිනිට අයින් කරලා දෙමු. කොහොමද මේ වීඩියෝස් එක කරා? What? Bro, what are you talking about, man? guys, ඕගොල්ලෝ හැමෝටම මට කියන જાති. ඉතින් guys මෙතන තමයි අපේ මේන් ලොකේෂන් එක විදියට යන්නේ මේ රූම් එක. ඉතින් අහ පැත්තේ බෙඩ් එක තියෙනවා ඔයගොල්ලෝ පේනවා. හේෂාගේ පිටුපස්ස තියෙන බෙඩ් එක තියෙනවා ඒ වගේම. තව බීච් එක ෂොට් එකක් යනවා. Bro, good morning. Oh, Rashni. You guys welcome to B2B channel. ඉතින් guys ඔන්න අපි දැන් location එකට යන ගමන් ඉන්නේ. ඉතින් අද music video එක යන්නේ හේෂායගේ ඒ වගේම DKM සහ පසීගේ වැඩි විස්තර හේෂාය කියයි. හේෂා අද music video ගැන පොඩ්ඩක් පොඩි විස්තරයක් දෙන්න. අපි අතරින් නැති වෙච්ච ඕගොල්ලෝ කැමතිම ලංකාවේ first rapper Shiraz අයියා මේ track එකේ ඉන්නවා. Shiraz record කරපු අන්තිම song එක. dance hall type එකේ track එකක්. ඉතින් අද නිගම්බු shoot කරන්නේ පසි. ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල අලුතෙන් ඇවිල්ලා ඉන්න rapper කෙනෙක්. ඒ වගේම මේ track එකේ ඉන්න DKM ගොඩක් කාලයකට පස්සේ ආපහු music scene එකේ ඔන්න අලුත් දෙයක් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම music කරලා තියෙන්නේ මේකේ අදීෂ. එහෙම නැත්නම් Adi Beats. ඒ වගේම beat එක produce කරලා තිබුණේ originally Ramit. ඉතින් අද shoot එක නිකම්බු වෙන්නේ guys අපි location එකට ආවා. මේ තියෙන hotel එක chairman set up කරගෙන වැඩි පටන් ගමු. yo passing the building. ඔයා විතරයි වෙලාවට වැඩ කරේ. මේ අනිත් එක්කන. මම කෝල් කරලා තියලා තාම පොඩි වෙලාවක් කැරල් ලොකේෂන් එකට යන්න. breakfast එක ගන්න යන්නේ.
ගයිස් අපි ඔන්නේ නම් ෆස්ට් ෂොට්ස් ටිකට යන්නේ ඩ්‍රෝන් ෂොට්ස් ටිකට. ඔයාලට ඉස්සරහින් අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් අපි යමු ලොකේෂන් එකට. let's go. අතන පොල්ගස් දෙකේ වාසිය. ඉතින් guys අපේ ෆස්ට් ලොකේෂන් එකට ආව ඔයගොල්ලෝ වෙන්නේ. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙහාට තමයි ෂූට් එක යන්නේ. ඉතින් guys අපි ෆස්ට් ඩ්‍රෝන් ෂොට් එක ගන්න යන්නේ. පස්ස ගන්න මචං චුට්ට. ඔය ඉස්සරහින් පේන බෝට් එක. ඔව්. ඒ ටිකද ඔය තියෙන්නේ? මේ ඉස්සරහා තියෙන්නේ. ඔව්. ඒ ටිකද ඔය පේන්නේ? ඔව්. ඒ ටික තමයි පේන්නේ. ආ හරි. ඒකත් එක්ක ගමු ඔහොම දිගටම යන්නකෝ. අයින දිගට. මේ ගානේ? ඔව්. ඔහොම යවන්න. සර්කල් එක. ඔහොම යවන්න. අන්න ඔහොම ගන්නකෝ. ඔන්න ඒක ඇල්ල මාරු. බෝඩ් දෙක මාරු වෙනවා ඒකට. අන්න හරි. අපිට බෝට් එකම ෆලෝ කරන්න පුළුවන්. තව ටිකක් ලං කරලා. අන්න හරි. ඌ ගන්න මචං ළඟින්ම අරගෙන සර්කල් එක ගන්න. අන්න හරි. නියමයි වාසි. අන්න හරි. නියමයි. පස්ස ගන්න. අන්න උඩටම ගන්න. ඔය ඩොට් එකක් කරමු අපි. අන්න හරි. ඔහොම ගන්න උඩටම ගන්න. තව ගන්න. ඔයාලට පුළුවන් උඩටම ගන්න ඊට පස්සේ වා කියන්න. තව චුට්ටක් පස්සට යවන්න පුළුවන්ද? පොඩි කෑල්ලක් මේ. ආදල්නේ ලංකාවේ නේද? ඒ ගාසි. මුළු ලෙල්ලම පේනවා. ඔයගොල්ලෝ ලෙල්ලම බලන්න නම් හරියටම ඔයගොල්ලෝ අනිවාර්යෙන් පල්ලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මියුසික් වීඩියෝ ලින්ක් එක ක්ලික් කරලා අනිවාර්යෙන් මියුසික් වීඩියෝ එකට යන්න. ඒ වගේම කට්ටි ෆිට ඕන එකෙන් පස්සේ අපි මෙතන යනවා පොඩි ක්ලෝස් අප් ෂොට්ස් ටිකකට. guys first shot එක ගන්න යන්නේ කැම්පේන් shot එක ගන්න යන්නේ. ඉතින් first frame වලට අපි යන්නේ drone shot එකෙන් පස්සේ. ඉතින් මෙතන තමයි shot එක යන්නේ පොල්ගස් දෙකක් එක්ක තමයි shot එක යන්නේ පසීගේ හේච්චා එකේ. ඉතින් එන අපි shot එක ගන්න. අම්මාට සිල්ලි පස්සේ ඉන්න සිල්ලි. I'm not in a mood, cause my flight delayed. So I jumped on a private jet and I'm asking a pilot the ETA. Lambo parked on a landing. ඩ්‍රෝන් ෂොට්ස් ටික අරගෙන දැන් යනවා හොටෙල් එකේ ඉන්ඩෝර් ෂොට්ස් ටිකට. අපේ මේන් ෂොට්ස් ටික යන්නේ මෙතන. දැන් යනවා අපේ මේන් ලොකේෂන් එක. ඒ කියන්නේ හොටෙල් එකේ ඉන්ඩෝර් ෂොට්ස් ටික යනවා. ඒෂා ඉන්නවා ඊට පස්සේ අපේ පසි බොයි ඉන්නවා බොස්. When I'm on boss. ෆස්ට් ෂොට්ස් ටික ගන්න යන්නේ හොටෙල් එකේ. ඉතින් අපි යමු ෂොට්ස් ටිකට. let's go. ළඟදී ආවේ නෑනේ මුත්තක් කියන්නේ. Two Benzes, one Bentley Cooper, two Beamers. Think I'm essentials, I stay in the cleaners. 2K my sweatsuit, I walk with. මේකට මම ස්ටාර්ට් කරා. අපි යමුනෝ ඕකට දැන් හිතන්නකෝ බායික ෂොට්ස් කරනවානේ. බායික හත්තිමි. හරි. එතකොට ඔයා ෆිට් එක ඔයා තියාගන්න ඕනේ. කාර්යයේ හිතේ තව මොකක් කරගන්න ඕනේ. DK I'm in the building. DK මේ ස්මෝකියෝ එක කරපු ට්‍රැක් එක මොකක්ද මට පොඩ්ඩක්. අයුම්බ ඉරිසියා. කියද්දිම ඔන්න ඔයගොල්ලෝ මියුසික් වීඩියෝ එකක් පොඩි කාලේ. අයුම්බ ඉරිසියා මට ගැලපෙන්නේ ඔය චරිත ඉඳපන්. ඩයිලොග් තමයි. ඉතින් එහෙනම් අපි ආවු ෂූට් එකට. අර දෙන්න අතන කයිය මේ ලව් කරනවා මේ. සීන් එකේ ඉන්න දෙන්න. බ්‍රෝ පරණ කතා. අපි කෙටි විරාමයට Wait. Sit up, never like you know it's special packet with the automatics. We gon' send them to heaven. Wait. මෙතන ඉන්න හරිද? හරි. ඉතින් guys first ෂොට්ස් ටික ගන්න යන්නේ අපි රූම් එකේ. ඉතින් ඒකට මෙතන ඉන්න පොඩි ඉන්න අපි. Okay, let's go. එහෙනම් අපි යමු first ෂොට්ස් ටික ගන්න රූම්. Then Arine, shape the Then shape.
බායගේ ෂොස්ටේ ගන්න යන්නේ. next location bar ෂේඩ්ස් දෙක කැප් එකක් සෙට් වෙන එක. ඔව් බා ඒක නියමටම යනවා. කාපු නඩු ඔක්කොම කෑවේ නහය ප්‍රශ්නයක් හින්දා. කොයි ප්‍රශ්නයක්ද? නහය ප්‍රශ්නයක්. නහය ප්‍රශ්නයක් කියන්නේ මට සෙම හැදෙනවා. Oh, you feeling sturdy, Shake it, shake it, shake it. She like the way that I dance. Hi bro. රැප් එක පාඩම් කරනවා. රැප් එක පාඩම් කරනවා මතක නෑ මොකද රැප් එක පාඩම් කරනවා. මම බල මොනවද කියන්නේ. නෑ මචං අර ෂොට් එක දුන්නා හරියනවා ඕක. ඔය රට පාඩම් ඊට පස්සේ පාඩම් නෙමෙයි. වැඩේ දෙන්න අර ඉස්කෝල යන කාලේවත් පාඩම් කරලා නැහැ කිසි රැප් පාඩම් කරන්න වෙලාවලු මාර්සි. දැන් නම් එපා වෙලා ඉන්නේ. ඇයි ඒ යන්නේ රස්නේ මේ ඔක්කොමත් එක්ක මේ. එළිය රස්නේ මම හිතන්නේ 34ක් කියලා. Hey, I got you one joint. I got us one, man. මෙයා මරු ෂූට් එකක් කරනවානේ. ශානනවානේ මේ මේරියස්. ඔබ කවුරුහරි එහෙනම් ඩයලොග් එකක් කරලා තිබ්බනේ කොහොමද ක්‍රිස් බ්‍රවුන්. ක්‍රිස් බ්‍රවුන්ගේ කමර්ෂල් එකක් කරා මේ අර නමි ස්ලයිඩ්ස් කියලා ස්ලිපර්ස් ස්ලයිඩ්ස් ඒකෙන් තමයි ගොඩක් මේ පිට අර ස්ටැන්ලිලා හැම රීච් උනේ බා ස්ටැන්ලි කියන්නේ ඒ ස්ලයිඩ්ස් බව ගන්න ගලේ මේෂින් එකේ වගේ බලන්න මෙහෙට ගන්න නෑ ඔයා කියන්නේ මට දාන්න සෑන ගේමක් දීලා ගත්ත ඔච්චර මං කරලා සර්ෆ් කරලා හැමදාම සර්ෆ් කරාගෙන සර්ව් කරනවා කියන්නේ වයිබ් එකක් තියන්නේ ඔය දැන් ඔක්කේ දැන් පට්ට දැන් ඇෆ්‍රිකන් වයිබ් ගියා දැන් බීච් බෝයි වයිබ් එක කොබා Bor. Dan. මට සෙට් වෙන්නේ නෑ මට සෙට් වෙන්නේ You work up in a class. Mama also me had done. නෑ මට සෙට් වෙන්නේ මේ අවශ්‍ය නැහැ අංගා දිනුනේ නෑ ඔය කියන්නේ මේක හොඳයි හවුලු ඒක නොතියම් බාය මෙයාට බාර ගන්න කියලා බලන්න නෑ බාහිර සීන් එක යන්නේ යන්නේ next next බඩගිනි බඩගිනි ඩිගේම් මිරිස් හිරි කැටි යවන්න ඕන සෝරි මේකෙන් කියන්නේ මොකද්ද ඒක අර කෝඩ් සීන් එක වැඩිනේ ඔව් පොසින මේ පික්චර් එකක් දාන්න පුළුවන් අම්මා බෑ ඒක වයිබ් බා වයිබ් වයි මේක අනිවාර්යෙන් වයි ඔයාලා ෆුල් කිට් එකක් තියනනේ බ්ලූ අපිට පූල් එකේ ගහන්න පුළුවන් ෆුල් බ්ලූ එක ෆුල් බ්ලූ එකයි අර වයිට් එක අනිත් එක පින්ක් එක අරුලා දෙකක් තියෙනවා වයිට් පින්ක් පින්ක් එක කාගේ මයි හා පින්ක් එක කාගේ පින්ක් පස්සේ පින්ක් එක නේ ඔව් ඌට වයිට් එක DKM ට දෙනවා පින්ක් එක පින්ක් එක දෙනවා අරුට දෙනවා වයිට් එක ඔයා ගන්න නින්නේ නේද මට බ්‍රෝ ඊටු බොයි මේක සෙට් ඒක සෙට් මේක කොහොමද බ්ලූ එක මේක සෙට් වෙන්නේ Okay. Cheers. අපි හේෂ් මානක් කියලා හිතෙන්න ඕනේ පස්සේ කරන කියලා නැති ඒක අම්ම කිඹලදී මම බේසික් මොමන්ට්ස් දාන්නවා ගන්න එයි මෙච්චර මේ සීතලේ සවුන්ඩ් පර්ෆෝම් කරන්න දෙන්න ඉතින් guys අපි ඉන්ඩෝ ෂොස්ටිය ගත්තා අපිට බාහිර ෂොස්ටිය තවත් තියෙනවා ඉතින් අපි මෙතන තමයි ඊළඟ ෂොස්ටි ගන්න ඒකෙන් පස්සේ අපේ ලන්ච් එක සෙට් වෙනවා බඩගිනි බ්‍රෝ බඩගිනි DKM yeah boss
පතිය ඔයාගේ හොඳට ඕන ඇක්ෂන් එක. පඩියල් මේ සේරම පොඩ්ඩක් ගන්න මොකද අපි ආය ෆිටෝන් කරමු. ඔව්. මොකද අපි තුන්දෙනා නේද? ඔව්. තුන්දෙනෙක් ඉන්නවා. ඉවරයි. අම්මට සිරි මංගිල බබල් බාත් එක අරගෙන. අපි අද ෂූට් එක කරා ටොප් එක කරා දෙම ඩ්‍රෝන් ෂොට්ටියක් ගත්තා බා එක එහා පැත්තේ පොඩි ෂොට්ටියක් ගත්තා රූම් එකේ ෂොට්ටියක් ගියා දැන් යනවා අපි බෙඩ් එකේ ෂොට්ටියක් ගියා ඊට පස්සේ අපි යනවා පූල් එකට එහෙනම් let's go ඒක මාරාදල් බා කැප්පසි මේ උඹලා දෙන කැප්පිය වෙන්න බා කැප්පි බොන්නවා මචං කොහෙද තෙමුද මොකද්ද මොකෙන්ද දැම්ම කිව්වේ මේවද දෙමු නෙමෙයි මචං මම පොඩි කාලේ අර වඳුර අර වඳුර මේ දාගෙන අර උඩට ගිහලා තොප්පි සික් කරා විසිකන් ආක්කට ඉඳම්මුණා වඳුර කිකාලේ තමයි මම නෙමෙයි නයිස් අඩුවරොන් නම් කියන්නේ හැටි නෝ ඉතින් guys pool එකේ shots ටික ගන්න යන්නේ. ඔයගොල්ලෝ වෙනවා ඊට පස්සේ ඉන්නවා මොඩල් ඉන්නවා. ඒ වගේම අතන ඉන්න පසි ඉන්නවා DKM ඉන්නවා මෙහා පැත්තේ. ඉතින් අපි යමු pool එකේ shots ටිකට. දැන් හේෂන් ඇතුළේ ඉන්නවා. එහෙනම් let's go. Here? Little bit yeah. හරිනේ. hold කොතනද? එතන දාන්න එපා බා. මොකද දන්න pool එකේ සෙන්ට් එක තමයි ඕනේ. ඔබට පුළුවන් තරම් උඩට මෑදපන් හරිද? ඔබට උඹ මෙතෙන්ට අර. අම්මර නීම. මට කෙලින් මැදට ඕනේ බා. ඕන උතරින් ගනින් කියන්. උතරින් ගනින් මම crop කරගන්නම් ගන්න. උතරින් ගමු. ආපු සෙන්ට් එක ගනින්. Okay. Are ready? Wait 3 2 1. මේ ඊට පස්සේ ඔහොම අපි අන්න එතන ෂේප් එතන වාසි. පාසියා මාෂා පාසියා බයි දෙන්නේ අර විදිහට ඉඳලා කකුල තියාගෙන සිංගරන් හරි මෙයා වතනින් තියන්නකො මේ DKM ගහ පැත්තෙන් තියාගෙන Nice. Wow. Yeah. Wait. අවුලන්න අන්තිම හරිය පොඩි කට්ටක් තියෙනවා වල
යෝ ඉතින් ගයිස් අපි බීච් ෂොට්ස් ටිකට යන්නේ පට්ටටම ඩාක් වෙන ඉන්න වෙලාව හරියටම හවස 6යි. ඉතින් මෙතන ඉන්න පිටිපස්සේ DK ඉන්නවා, හිස් ඉන්නවා, ඒ වගේම පසි ඉන්නවා සහ පිටිපස්සේ මොඩි ඉන්නවා. ඒ වගේම මේක පාටිසින සපෝට් දෙන්න පුළුවන් අය කෙනෙක් ඉන්නවා. ඒ වගේම අපේ ඩ්‍රෝන් සහ බිහයින්ඩ් සීන් හෙල්පර් ඉන්නවා. ගමු. හරිනවා. She has to go by 6:45. Yeah, sure bro. ඉතින් guys අපි drone shots ටික ගන්න යන්නේ. drone beach එක ගන්න drone උදේ ගත්තා. ඊට පස්සේ අපි හවස ගන්න first shots ටික තමයි දැන් යන්නේ. ඒකට වෙන drone එක පිටවස්යෙන් තියෙනවා. කාක් කියන්නේ. Masha. No. You should go there, right? Be careful, okay? Masha, okay? එයාට normal එක යන්න කියන්න හරියද? උඹ පස්සට අරහෙට යවපන්කෝ. ඔයා බෝට් එක කපන්නකෝ. ඊෂා චුට්ටක් මෙතන ඉන්න අර පොඩ්ඩ බලා ගන්න. drone shots ටික යන්නේ. මට ඒක අම්මට අරගෙන නැහැ නේ. කේබල් එක නැහැ නේ. මොකේද ගහන්නේ උඹේකටද? උඹේට ගහපන්කෝ. මට අර බෝට්ස් ටික අපලා ගන්න ඕනේ බා. guys drone shots ටික ගත්තා. වල්වල්නේ. Ini guys music video guys. Awal siapa yang apa sosial Syai abi dia gitu yang. Iya, pakai 710 pakai होगा. Final shots තියන්නේ. හැබැයි මේ මුම්මේ වද දෙනවා බම් මේ ඒකින්ද මේ පේන්නද ආයෙ ටිකට් එක දික් කරගත්තා. කොඩිය වදයක් දෙන්න බෑ මං අයියෝ. බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා music video එක තියෙනවා. ඔයාලා පුළුවන් music video බලන්න. ඉතින් හේෂා කෝල් එක DKM කියා. ඒ වගේම පස්සේ ඉන්න පිටිපස්සේ. ඉතින් guys අත්‍තරම රෝන් ස්ටුඩියෝ ඔයගොල්ලෝ ඉවරට ගමු ඔගේ බලපුවට. ඒ වගේම අද drone එකෙන් support එක දුන්නා. ඒ වගේම behind scenes ටිකෙන් support එක දුන්නා. ආශාන් වල්ලි. Yo, let's go. Yeah.